අද මම ඉන්නේ දකුණු ඇල්බේනියාවේ. ඉතාමත් ලස්සන වෙරළ නගරයක තමයි සරන්ඩි. ඔන්න මම මගේ සංචාරයේ තුන්වෙනි දවසේ පටන් ගන්න හදන්නේ ඇල්බේනියාවේ ලස්සන නගරයක් වන සරන්ඩි මුහුදු තීරේ. මම සරන්ඩි ඉඳලා දකුණු ඇල්බේනියාවේ මුහුදු දිගේ දකුණු පැත්තට යන්නයි හදන්නේ. මේක බෝට් යන ගමන අපි යන ගමන් කතා කරමු. අපි මේ ගමන යන්න තෝරගත්තේ ස්පීඩ් බෝට් එකක්. ස්පීඩ් බෝට් එකෙන් නැගලා වෙරළ දිගේ තියෙන සාමාන්‍යයෙන් ගොඩබිමින් ලඟ වෙන්න බැරි ලස්සන තැන් ගණනාවක් බලන්න තමයි අපි මේ යන්නේ. මේ ගමනේදී විශේෂයෙන්ම වෙරළ අහිනේ තියෙන ගුහාවල් නැත්තම් කෝස්ටල් කේව් රැසක් අපිට දැක බලා ගන්න පුළුවන්. ඒ අතර ප්‍රධාන වශයෙන්ම ටර්ටල් කේව්, සී කේව් ප්‍රධාන වෙනවා. සාමාන්‍යයෙන් ගොඩබිම් මාර්ගයකින් ළඟා වෙන්න බැරි අපහසු තැන්වලට පහසුවෙන් ළඟා වෙලා ඒ තැන් හොඳින් නිරීක්ෂණය කරන්න සරන්ඩි වෙරළ දිගේ බෝට් එක නැගලා යන අපිට පුළුවන් වෙනවා. ගොඩක් වෙලාවට මේ වෙරළාසන්නේ තියෙන ගුහාවල් නිල් පාට මුහුදු තීරයන්ට ප්‍රසිද්ධ ග්‍රීසිය වුණාට ග්‍රීසියට සාපේක්ෂව යුරෝපයේ අඩු වේදමකින් සංචාරය කිරීමේ හැකියාවක් තියෙන. ඒ වගේම ග්‍රීසියට හා සමාන වෙරළ අත්දැකීමක් ලබා ගැනීමට ප්‍රසිද්ධ නගරයක් විදිහට සරන්ඩි ප්‍රසිද්ධ නිසා යුරෝපයේ සංචාරකයන් අතර නම් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් මේ සරන්ඩි වෙරළ තීරය කියලා කියන්නේ. නොගැඹුරු නිල්ම නිල් පාට හරියට පිහිනුම් තකාකයක් වගේ වැනි මුහුදක පීනන්න, ඒ වගේම ස්නෝක්ලින් කරන්න, වෙරළට වෙලා නිදහසේ ඉන්න, හැන්දෑවේ ඉර බැහැගෙන යනවා බලන්න. අපූර්ව තැනක් තමයි මේ සරන්ඩි කියලා කියන්නේ. නිල්ම නිල් පාටට පේන මේ වතුර ටිකක් සීතල වුණාට ඒ වතුර දැක්කහම ඕනම කෙනෙකුට ඒ වතුරට බැහැලා පීනන්න හිතෙන එක, ජලයේ සෙල්ලම් කරන්න හිතෙන එක, කිමිදිලා මුහුදට තියෙන මොනවද කියලා දැක බලා ගන්න හිතෙන එක නිරායාසයෙන් ඇති වෙන ආසාවක්. සරන්ඩි ඉඳලා වෙරළ දිගේ මේ බෝට්ටු යන ගමනේදී කෙනෙකුට ග්‍රීසියේ දේශ සීමාව ආසන්නයට යාමේ හැකියාවක් උදා වෙලා තියෙනවා. ඒ වගේම ඇල්බේනියාවට අයිති දූපත් රාශියක මේ වගේ නිල් පාට ජලයේ බැහැලා ඒ දූපත් වල තියෙන මුහුදු ජීවීන්, මුහුදු ලක්ෂණ අධ්‍යයනය කිරීමේ හැකියාවක් ඒ හරහා උදා වෙනවා. ඉතින් මධ්‍යධරණී මුහුදේ පිහිටලා තියෙන එම සරන්ඩි වෙරළ තීරය යුරෝපානුවන් අතර වගේ යුරෝපයේ සංචාරය කරන අතර ඉතාමත් ජනප්‍රිය තැනක්. රාත්‍රී කාලේ සරන්ඩි නගරය කියලා කියන්නේ අමුතුම විනෝදකාමී ලෝකයක්. අපි යමු පොඩි රවුමක් සරන්ඩි. දහවල් කාලයට නිල්ම නිල් පාට තියෙන මුහුදු තීරයට බැහැලා පීනලා විනෝද වෙන්න පුළුවන් වගේම රාත්‍රී කාලයට ඒ රාත්‍රී ජීවිතේ නයිට් ලයිෆ් එක කියාපු තෝතන්නක් තමයි සරන්ඩි කියලා කියන්නේ. සරන්ඩිට එන සංචාරකයෙකුට රාත්‍රී ජීවිතය ගත කරන්න බොහොම අපූර්වට විනෝද වෙන්නත් අවස්ථා ගණනාවක් මේ සරන්ඩි තුල උදා කරලා දීලා තියෙනවා. ඉතින් යුරෝපයේ වගේම
ලෝකෙ වටේ යන ගොඩක් සංචාරකයන් සංචාරක ගමනාන්තයක් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් විදිහට මේ සරන්ඩේ නගරය නිතින්ම තෝරගන්නවා. ඒ වගේම තමයි ඇල්බේනියාව කියලා කියන්නේ සාම්ප්‍රදායික ආහාරවලට යුරෝපය ඇතුළේ ජනප්‍රිය රටක්. ඒ රට ඇතුළේ තියෙන මේ සරන්ඩේ ඒ සාම්ප්‍රදායික ආහාර නිෂ්පාදනය කරන අවන්හල් වලට ඉතාම සුප්‍රසිද්ධයි. ඒ වගේම මේ සරන්ඩේ වල තියෙන අවන්හල් වල තියෙන මුහුදු ආහාර වලට ඉතාමත් ජනප්‍රියතාවයක් ලැබෙනවා.